එන්නකො ලස්සන කතන්දරයක් කියලා දෙන්න. ආයෙත් ටක් ගාලා එන්න. ඔන්න බලා ගන්න. ඔන්න ලස්සන ඇටකටු මිනිහෙක් ඉන්නවලු. ඇටකටු මිනිස්සු ඉන්න දන්නවද? ඔහොම ඇටකටු මිනිස්සෙක් හිටියලු. හරි. ඉතින් මේ ඇටකටු මිනිස්සයාට මී මැස්සෝ පන්නන්න පටන් ගත්තලු ඕන් දවසක්. හරිද? ඉතින් මේ ඇටකටු මිනිස්සයා එක්ක පාරම දැන් මී මැස්සෝ බලන්නේ දෙක තැන ඉන්නවද නෑනේ? දුවනවනේ. ඔන්න ඔහොම රවුමකට ලොකු කන්දක් වටේ ඔහොම දුවගෙන ආවලු. හරිද? එතකොට මෙතෙන් ආවට පස්සේ මෙයාට හම්බුනාලු විලක්. මෙන්න මේ විලෙන් ජම්ප් එකක් දැම්මලු ජබෝ ගාලා. හරි. ඒ පැනලා ආයෙමත් මෙයා මෙහෙම ගිහලා ඒ කන්දෙන් නෙමෙයි ලොකු කන්දකින් ඔහොම ආවලු. හරිද? ඒ ලොකු කන්දෙන් එනකොට මෙයා දැක්කලු ගල් ගුහා දෙකක් තියෙනවා. මොනවද දැක්කේ? ගල් ගුහා දෙකක් කොහොම තිබ්බලු. කවුදෝ ඉතින් මෙයා යන සද්දෙට ගාලා ටෝච් එකක් ගහලා බැලුවලු. හරිද? කොහොම කවුදෝ ටෝච් එකක් ගහලා බැලුවලු. හරිද? ඉතින් මේ ගල් කන්දේ උඩ තියනවලු ලස්සන මොනවද? දියැලි දෙකක් තියනවලු මේ කන්ද දෙපැත්තෙන් වැටෙනවලු. දැක්ක නේද? කවුද මෙයා? ඩොග් කෙනෙක් ලස්සනද? ඔයාලා පුළුවන් නේද ඉන්න? මේ වගේ කතන්දරයකින් චිත්‍ර අඳින්න පොඩිත්තු ගොඩක් ආසයි. ඉතින් ඔයත් try කරලා බලන්න. මේ වීඩියෝ එකත් හොඳයි නම් තව කෙනෙකුට බලන්න share කරන්නත් අපිව subscribe කරන්නත් අමතක කරන්න එපා. ගිහින් එන්නම්. සුබ දවසක් වේවා.